good morning යාළුවනේ. ඉතින් ඔයාලට සුබ දවසක්. ඉතින් මම මේ ඔයාලට පෙන්නනවා යම් කිසි ගහක්. මේ තමයි හීම්බෝවිටියා කියන ගහ. මේකේ ලස්සන චූටි දම්පාට මලක් පිපෙනවා. දැන් මේකේ මල් නැහැ. මේක පැලයක්. මම මේක ඔයාලට පෙන්වන්න විශේෂම හේතුව තමයි ඔයාලා දන්නවා මං කැන්සර් එකක් හැදලා ඉන්නේ කියලා. ඉතින් මගේ වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් එක්ක මට මගේ අසනීපේ සුවතට හරව ගන්න පිහිට වුණු එක්තරා ශාකයක් තමයි මේ හීම්බෝවිටිය කියන්නේ. ඉතින් මේ ගහ මට ගොඩක් පිහිට වුණා මගේ අසනීපේ පිළිකා ශෛල වර්ධනය වීම නතර කරගන්න මේ ගහ මට බොහෝ උපකාරී වුණා. ඉතින් මේ ගහත් එක්ක තවත් මේ අපිට පිහිට වෙන ශාකසාර ගස් කීපයක්ම තියෙනවා. එකක් ඊගවට කටුපිල. කටුපිල මට නැහැ ඔයාලට පෙන්නන්න. කටුපිලත් මං මගේ අසනීපෙන් තමයි කටුපිල කියන්නේ මොනවද කටුපිල කියලා දෙයක් තියෙනවද කියලා දැනගත්තේ මේ මගේ මේ අසනීපෙත් එක්ක. ඉතින් මේ කටුපිල ගහ දිවුල් කොලේ වගේ කොලේ සුදු පාට චූටි මලක් එනවා. ඊට අමතරව වියලි කලාපවල තමයි හැදෙන්නේ. මට ඒක මේ මගේ යාළුවෝ තමයි කටුපිල මට ගෙනත් දුන්නේ මේ කැඳ හදාගෙන බොන්න කියලා. මට දැන් නම් ඒව ලැබෙන්නේ නැහැ. මොකද අපේ පැතිවල හිගය අනුරාධපුරේ පැත්තේ මේ හරියට තියෙනවා. මේ තියෙන්නේ මම හීම්බෝවිටියකින් හදාගනිපු මේ කැඳ එකක්. අද උදේට මං හදාගත්ත. මං සතිය දවස් 7ට කැඳ වර්ග 7ක් බොනවා. යකිනාරම් කොළ කැඳ, මුරුංග කොළ කැඳ, පොල්පලා කොළ කැඳ, හාත වාරිය. ඉතින් ඔයාලටත් මේවා ලෙඩක් තියෙන්න ඕනේ නැහැ බොන්න. මොකද අපි දන්නේ අපිට කොයි වෙලේ මේ අසනීපයක් එයිද කියලා. මොකද මම ගොඩාක් නිරෝගීව ශක්තිවන්ත හිටපු කෙනෙක් තමයි. හීනකින්වත් හිතුවේ නැහැ මට කැන්සර් එකක් එයි කියලා. මට බේරෙන්න ශක්තියක් උනේ මේ පාන වර්ග තමයි. විශේෂයෙන්ම මේ තව තියෙනවා ඔයාලට මට මේ කියන්න බෙලි මල්, මේ ඊට පස්සේ රණවරා, කටුවැල් බඩු පැකැටේව තිත්ත දේවල් පිළිකා ශෛල වලට විරුද්ධයි. කරිබිල විශේෂයි. ඉතින් මම හැමදාම දවස් 4 උදේට කැඳ වර්ග 7ක් බොනවා. හවසට පාන වර්ග මොනවාම හරි හදාගෙන මේ බොනවා. ඉතින් ඔයාලට අසනීපයක් තියෙන්න ඕනේ නැහැ. මේ දේවල් හදාගෙන සතියට දවස් 2-3ක්වත් බොන්න. ඉතින් මම ඔයාලට කියන්න කොහොමද හීම්බෝවිටිය කැඳ එකක් හදාගන්නේ කියලා. මේකට රතු කැකුළු හාල් මිටක් අවශ්‍යයි. මම නම් ගන්නේ පාරම්පරික හාල්. එක්කෝ පච්ච පෙරුමාල්, කළු හීනටි, මඩතවාලු ඔය වගේ නම් තියෙන ගොඩක් හාල් වර්ග තියෙනවා. මම මේ මිටක් අරගෙන හොදලා ග්‍රයින්ඩර් කප් එකට දාලා ඇටේ 3ට 4ට වෙන්න කඩින්න අල්ලනවා. ඒක උනාට තැම්බෙන්න ලේසි. මොකද පාරම්පරික හාල් තැම්බෙන්න සෑහෙන වෙලාවක් ගන්නවා. ඉතින් අර එහෙම කැඩුවට පස්සේ ඒක තැම්බෙන්න ගොඩ වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේ මේ හාල් වලට සීනි එහෙම නගින්නේ නැහැ. අනිත් හාල් වලට සීනි නගිනවා. ඒවයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් ඒව බහුල නිසා. මේ හාල් වලට එහෙම සීනි වැඩි වෙන්නේ නැහැ. කීමෝ කරනකොට සීනි එනවා කීමෝ එකට. ඒක නිසා මම මේ දවස්වල පෙන් රස වලින් පරිස්සම් වෙලා ඉන්නේ. සීනි වැඩින ආහාර වලින් පරිස්සම් වෙලා ඉන්නේ. ඉතින් මේ හාල් ටික කොටලා අරන් භාජනයකට දාලා ඒකට වතුර ටිකක් දාලා ලුණු දාලා කැඳ හදාගන්න ඒක. කැඳ හදාගෙන හීම්බෝවිටිය කොළ ටික කඩාගෙන ඒක හොදලා අරගෙන ඒකට පොල් ටිකක් දාලා ග්‍රයින්ඩර් කප් එකටම දාලා ඒක අල්ලලා පෙනේරයකට දාලා කිරි ගොටට දාලා පෙරලා අල්ලගෙන කැඳ එක පැහුනට පස්සේ ලිප නිවන්න. ලිප නිවිල කැඳ එක ටිකක් වෙලා නිවුනට පස්සේ තමයි මම නම් අර කොළ ජුස ටික දාන්නේ. නැත්තම් ගින්දරත් එක්ක රත් වෙලා තිබිදි දැම්මොත් කොළ එකේ මේ කොළ පාට ගතියක් යනවා. ඒකේ ගුණෙත් මැරෙනවා අර්ගේ රස්නෙට. ඉතින් මම ගොඩාක් වෙලාවට කැඳ නිවුනට පස්සේ තමයි ඕනම කොළ జాතියක් මිරිකල අරගෙන දාන්නේ. ඉතින් එහෙම දාලා අරගෙන මේකේ පොඩි ඇඹුල් රසක් එනවා. බොන්න අපිරියාවක් මුකුත් එහෙම නැහැ. ඔයාලට අපහසු නම් කකුරු කෑල්ලක් එක බොන්න පුළුවන්. මම එහෙම මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මට නම් හරිම රසවත් කැඳක් මේක. මේ ඒ වගේම මේක අමු යුස බොනවා නම් වැඩි හොඳයි. අත්දැකීමක් තියෙනවා මට. මගේ මල්ලිගේ අක්මාවේ තෙල් බැඳිලා අක්මාව නරක් වෙන්න යද්දි පිහිට වුණා එයාට මේ හීම්බෝවිටිය. එයා කොටල ඉස්ම බීලා තමයි සති 2-3ක් බීලා ආයෙත් රිපෝට් ගන්න ගියාම අක්මාවේ තෙල් නැහැ කියලා තිබුණා.
ඉතින් එයා බෙහෙත් නොකර මේකෙන්ම එයාගේ අක්මාව සුව කරගෙන තිබුණා. ඉතින් මේක අමුවෙන් බොන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඉතින් මං ඉඳලා හිටලා බොනවා. ඉතින් මට තෙල් ප්‍රශ්නයක් නම් මොකුත් නැහැ. ඉතින් හැබැයි කොලෙස්ටරෝල් එහෙම තියෙන අය මේ එහෙම බොනවා නම් හොඳයි. කොලෙස්ටරෝල් අඩු වෙනවා. ඉතින් ওই ගැන තමයි මට ඔයාලට කියන්න උවමනා වුණේ. ඉතින් ඔයාලත් මේවා සතියකට දවසක් දෙකක් හරි හදලා බොන්න. ඉතින් ඔයාලට ඒක හොඳයි. අසනීපයක් හැදෙනකම්ම බලාගෙන ඉන්න ඕනේ නැහැ. තෙරුවන් සරණයි. සුබ දවසක්.